අපි පොඩි කාලේ දෙමව්පියෝ එක්ක ජීවත් වෙනකොට එක පාර්ශවයක් තියෙනවා. දෙමව්පියෝ අම්මා වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්. මේ එක්කෙනෙක් ඔයාට යම්කිසි දෙයක් කරන්න කියනවා. හැබැයි ඒ කරන විදිහ ඔයාට කියලා දෙන්නේ නැහැ. එතකොට ඔයා ඒක කරන්න ගිහලා ඔයා ෆේල් වෙනවා. ඒ දේ ඔයාට හරියට කරගන්න හම්බ වෙන්නේ නැහැ. මොකද ඔයා දන්නේ නැහැ නේ කරන්න. පළවෙනියටම මොන හරි දෙයක් කරන්න දුන්නාට පස්සේ එක්ක අවුරුදු 4 5 6 7 8 ඔය වගේ කාලයක් වෙන්න පුළුවන්. මුලින්ම දෙයක් කරන්න දුන්නාට පස්සේ ඒක කරන්න දන්නේ නැහැ ඇත්ත. වැඩිහිටියෙක්ට වගේ ඒක ෆිගර් ඉට් අවුට් කියලා කියන්නේ. ඒ කියන්නේ තෝරා බේරාගෙන කොහොම හරි කරන්න කියලා එහෙම එකක් නෑ. නමුත් වැඩිහිටියා. එයාගේ අම්මයි තාත්තට එයා හිතන්නේ විශේෂයෙන් මේක තාත්තගේ පැත්තට දාලා ගත්තොත් එහෙම එයා හිතන්නේ ඔයාට මේක කරගන්න පුළුවන්. ඒක තමයි ඔයා තුළ තියෙන්න ඕන හැකියාව කියලා. මේ ළමයා මගේ ළමයා නිසා මට වගේ මෙයාට හැකියාවක් තියෙන්න ඕනේ. ඒ නිසා මෙයා ඒ දේ ඒ විදිහටම කරන්න ඕනේ. එයා ඒක තෝරා බේරා ගන්න ඕනේ. මම මේක කියලා දෙන්න ඕනේ නෑ කියලා. අන්න ඒ වගේ අදහසකින් හිතුවා. යමක් කරන්න දුන්නාට පස්සේ ඔයා ඒක කරගන්න බැරි වෙනවා. ඊට පස්සේ යම් කිසි ආකාරයක එක්ක ඔයාට බයිනවා. එහෙම නැත්නම් මොනවා හරි ආකාරයක ඔයා කියන පොඩි ළමයාට හිත රිදෙන ආකාරයේ යම් කිසි දෙයක් සිද්ධ වෙන අවස්ථාවකදී. ඊළඟට ඒකට ප්‍රතිචාරයක් විදියට නැවතත් ඒ වගේ අවස්ථාවක් කරනකොට මොකද කරන්නේ? නැවතත් ඒ වගේ අවස්ථාවක් විතරක් නෙමෙයි. හැම අවස්ථාවකදීම ඔයා තාත්තත් එක්ක හැසිරෙන්නේ. ඔයා හැමදෙස්සම උත්සාහ කරනවා ඔයා හොඳ ළමයා වෙන්න. ඔයා හොඳ කෙනෙක් වෙන්න. මොකද ඔයා හිතන්නේ අර අවස්ථාවේදී ඔයාට බැනුම් අහන්න සිදුනේ. ඔයාගේ හිත රිදුනේ. ඔයා නරක කෙනෙක් නිසා. ඔයා නිසා තමයි තාත්තට තරහ ගියේ. ඒ වගේම ඔයාට බැනුම් අහන්නලා ඔයාගේ හිත රිදුනේ. ඔයාගේ වැරද්දක් නිසා. ඔයා වැරදිකාරයෙක්. මම වැරදිකාරයෙක්. ඒ නිසා මම මෙතන සිට මම හොඳ ළමයෙක් වෙන්න ඕනේ. අන්නේ හොඳ ළමයෙක් වීම උදෙසා මම හැම වෙලාවකදීම මම හොඳ කෙනෙක් විදියට පෙනී සිටින්න ඕනේ. තාත්තරක් ගාව වැඩ කරලා එනවනම් මම හොඳ දෙයක් කර ඉන්නවා. එක්ක අතු ගගා ඉන්නවා. එහෙම නැත්නම් මම පාන දිනනවා කියලා. එහෙම නැත්නම් මොන හරි ගෙදර වැඩක් කරනවා. අනික් වෙලාවට නෑ. දකින්න වෙලාවට මොකක් හරි මේ විදිහට හොඳ විදිහකට ඉන්න උත්සාහ කරනවා. ඔන්න ඕක ඩිවෙලොප් වෙනවා ගෙදරින් එළියට එනකොට. ඊට පස්සේ වැඩි හිටි ස්වභාවයටපත් අවුරුදු ටීනේජ් කාලේ ගත වෙලා 12 14 15 ඔය කාලේ ඊට පස්සේ ගුරුවරුන්ට එනවා. ගුරුවරයා ඉදිරියේ ගුරුවරයා ඉන්නකොට හොඳට හැසිරෙනවා. good boy good girl කෙනෙක් වෙන්න උත්සාහ කරනවා. මම හොඳයි කියලා පෙන්වන්න උත්සාහ කරනවා ගුරුවරයා ඉදිරියේ. ඒතර එයා ඒක පිළිගන්න පුළුවන් එහෙම නැත්නම් නොපිළිගන්න පුළුවන්. එහෙම නොපිළිගන්න අවස්ථාවේදී බලන්න ඇයි මේ අය මට මෙහෙම සලකන්නේ මම කොච්චර හොඳ ළමයෙක්ද? මම කොච්චර හොඳට ඉන්න උත්සාහ කරනවද? ඇයි මට මේ විදිහට මේ අය බයින්නේ? ඇයි මම ෆේලිය එකක් කියන මේ අය සලකන්නේ? ඒත් හොඳට උත්සාහ හොඳට ඉන්න උත්සාහ කරනවා. තවදුරටත් හොඳට ඉන්න උත්සාහ කරනවා. ඊට පස්සේ ඔක යනවා ඊට පස්සේ උසස් අධ්‍යාපනය වෙන්න පුළුවන් සමාජයත් එක්ක ගැටෙනකොට වෙන්න පුළුවන් සමාජයේ ඉදිරියේ හම්බෙන මිනිස්සු ඉදිරියේ හොඳ චරිතයක් රඟපාන්න උත්සාහ කරනවා. හොඳ වුණොත් තමයි ඔයාලට පිළිගැනීම හම්බෙන්නේ තාත්තගේ පොඩි කාලේ. ඒතකොට ඒ තාත්තගේ රෙකග්නිෂන් එක ගන්න හොඳ වෙන්න උත්සාහ කරනවා නැවත. ඒක තමයි යටිහිතේ තියෙන. නමුත් බාහිර පරිසරයත් එක්ක ගනුදෙනු කරනකොටත් ඒක එහෙම නෙමෙයි කියලා පේන්නේ. මිනිස්සු එක්ක වැඩ කරන වැඩිහිටියෙක් මම කියලා තේරෙන්න පුළුවන්. නමුත් අර පොඩි ළමයා තමයි ඇතුලේ ඉන්නේ. එයාගේ තමයි කන්ට්‍රෝල් එක තියෙන්නේ. එයා හැමතිස්සෙම මේ ඩිෆෙන්ස් මෙකැනිසම් එක ක්‍රියාත්මක කරනවා, සක්‍රිය කරනවා. ඔය හැමතිස්සෙම හැම මිනිස්සයා ඉදිරියම ඔයාට කවුරු හරි සම්බන්ධතාවයක් ඇති වෙනවා. සම්බන්ධතාවයේදී ඔයා හොඳ කෙනා වෙන්න උත්සාහ කරනවා. හොඳ විදියට එන්න උත්සාහ කරනවා. එතකොට ඔයාට හොඳ නැති විදිහ, ඔයා අකමැති විදිහ ප්‍රතිචාර එනකොට එක්ක ඔයාට අකමැති වෙනවා. ඔයාගේ විදියකට එයා කැමති නැති වෙනවා. එතකොට ඔයා බලනවා මම මෙච්චර හොඳට ඉඳලා ඇයි මෙයා මේ විදිහට සලකන්නේ? අන්න ප්‍රශ්නයක් කරනවා. නැවත අතන්ට යනවා. ඊට පස්සේ වැඩිහිටි වෙලා තවදුරටත් ගමන් කරනකොට රැකිරක්ෂා වෙන්න පුළුවන්. සමාජීය ගනුදෙනු වෙන්න පුළුවන් හැම තැනකදීම බලාපොරොත්තු වෙන හැමදෙස්සම මේ අය මට හොඳට සලකයි. මොකද මම good boy කෙනෙක්, මම good girl කෙනෙක්. ඒ විදිහට ඉන්න නිසා මේ අය මට හොඳ විදිහට සලකයි. ඒ නිසා හැම දෙයක්ම බලාපොරොත්තු වෙන අනික් අය. සමාජයේ ආණ්ඩුවෙන් මට දෙන්න ඕනේ. මොකද මම හොඳ ළමයෙක්. සමාජය විසින් මට සලකන්න ඕනේ. මට රෙකග්නිෂන් එකක් දෙන්න ඕනේ. මොකද මම හොඳ ළමයෙක්. මගේ පෙම්වතිය මට දෙන්න ඕනේ හොඳ වටිනාකමක්. මොකද මම හොඳ ළමයෙක් නිසා. හොඳ මිනිස්සෙක්. වැඩිහිටි වුණාට හොඳ ළමයා තමයි ඇතුලේ ඉන්නේ. නමුත් වැඩිහිටියා කියලා ගමුකෝ. මම හොඳ කෙනෙක්. මම අහිංසක. ඒ මට මේ විදිහට වද දෙන්නේ. හැම අවස්ථාවකදීම ওই විදිහට හැම දෙයක්ම බලාපොරොත්තු වෙනවා. මේක මෙහෙම දෙන්න ඕනේ. එහෙම නැත්නම් සබහාදා විශ්වය කියන කාරණේට තුරු මේවා කොහොමද දෙනකොට? මට විශ්වය මේ දේ ලබා දෙන්න ඕනේ. ඇයි දෙන්නේ නැත්තේ? මම හොඳ ළමයෙක් විදිහට ඉන්නවානේ. ඒ මට දෙන්න නැත්තේ. බලන්න එතකොට අර අතනින් පටන් ගත්ත කාරණේ කොච්චර දුරදිග ගිහිල්ලා තියෙනවද? පොඩි ළමයා විදිහට. ඒක සිද්ධියක් ඇද.
එක සිද්ධියක් ඇති එතනින් පටන් ගත්ත කාරණේ ඔන්න ඒ විදිහට ජීවිත කාලය පුරාවටම යනවා. බලන්න එතකොට ඇත්තටම විශ්වයේ ස්වභාවය එහෙම නැත්නම් මේ විශ්වයේ ධර්මතාවය විශ්වයේ නීතියද එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේද එහෙම නැත්නම් දෙවිවරුන්ගේ ක්‍රියාකාරීත්වයද මොන ක්‍රියාකාරීත්වයද ඇත්තටම එයාව පාලනය කරන්නේ ඒ කිසිම ක්‍රියාකාරීත්වයක් නෙමෙයි. එයාගේ යටිහිත තුල පැලවෙච්ච ඒ සිද්ධියට අදාළ ඒ ක්‍රියාකාරීත්වය තමයි ඔයාගේ ඇත්තටම ඔයාගේ විශ්වය බවට පත් වෙන්නේ. ඔයාගේ ස්වභාවධර්ම බවට පත් වෙන්නේ ඇත්තටම අන්නේ පොඩි කාරණේ. ඔයා හිතාගෙන ඉන්නවා. නමුත් විශ්වය ස්වභාවධර්ම එහෙම නැත්නම් ධර්මතාවයන් මේවා විසින් මේ විදිහට ක්‍රියාත්මක වෙන්න ඕන කියලා. නමුත් ඔයාගේ ධර්මතාවය බවට පත් එහෙම නැත්නම් ඔයාගේ නීතිය විශ්ව නීතිය බවට පත් වෙන්නේ ඔයාගේ මේ යටිහිතේ තැම්පත් වෙලා තියෙන මේ එක සිද්ධියකින් හටගත්ත. ඔන්න ඒ කාරණය පමණයි ඇත්ත. ඔන්නෝක තේරුණා නම් ඇත්තටම ඔයාගේ ජීවිතේ ලොකු කාරණයක් ඇත්තටම දිගහැර ගන්න හැකියාවක් තියෙනවා කියලා ඔයාලට පේනවා. මේක මේ දැන් මට ආපු අදහසක් වෙන වීඩියෝ එකක් කරන්න හිටියේ. දැන් ආපු අදහස මේ කටි පිට කරේ නැත්තම් එහෙම මේක අමතක වෙලා යන්න තියෙනවා. එතකොට මම කාලයක් තිස්සේ මෙන්න මේ වගේ ෂැඩෝ වර්ක් එක ගැන කාල් යුන්ගේ මනෝවිද්‍යාවට අනුව ෂැඩෝ වර්ක් කියලා තමයි කියන්නේ. යටිහිතේ ක්‍රියාකාරීත්වය අපි හඳුනා ගන්න එක, ඒවා සංස්කරණය කරන එක, හැම දෙයක්ම හරියට තෝරා බේරා ගන්න එක. මෙන්න මේ වගේ මම එතකොට සමහර මේක කියවලත් නෑ. අතන මේ ට්‍රෝමා ගැන එක තාම කියවන්න හම්බුනේත් නෑ. මේකේ ටිකක් කොට කියවගෙන යනවා. එතකොට තමයි මගේ තියෙන කතන්දර ටිකත් මතුවෙන්නේ. අන්න ඒ වගේ හැමතිස්සෙම අපි විශ්වයේ ස්වභාවධර්මයට බාධන මේ වකවානුවට එහෙම නැත්නම් විශ්ව ධර්මතාවයට මොකක්ද හරි බාර දෙනවා ගොඩක් දේවල්. නමුත් මේ හැම ධර්මතාවයක් එහෙම නැත්නම් හැම නීතියක් ඔය විශ්ව නීතිය ඇත්තටම ඔයාගේ යටිහිතේ තමයි තම්පත් වෙලා තියෙන්නේ. ඔයාගේ අත්දැකීම් වලට අනුව. එහෙම නැතුව ඒක කාගේවත් වරදක් හෝ අරක හෝ මේක හෝ එහෙම නෙමෙයි. ඔයාට ලැබිය යුතුයි කියලා එන්ටයිටල්මන්ට් එකක් තියෙනවානේ. ඒ වගේම එන්ටයිටල්මන්ට් එක කියලා කියන්නේ මට දෙන්න ඕනේ. මම හොඳ නිසා මට දෙන්න ඕනේ. ඇයි නැත්තේ? එතනින් අර පොඩි කාලේ හටගත්තද? මම අහිංසක කෙනෙක්. ඒ නිසා මට දෙන්න ඕනේ. ඊට පස්සේ එනවා වික්ටිම් මානසිකත්වයට. මම ඒ කියන්නේ වික්ටිම් කියලා කියන්නේ මට මුකුත් කරගන්න බෑ. මම අසරණයි. එහෙම නැත්නම් දුර්වලයෙක් මම. ඒ නිසා මට සලකන්න ඕනේ. ඇයි සලකන්නේ නැත්තේ? මට දෙන්න මෙහෙම දේවල්. මම දුර්වලයෙක් නිසා. ඔයගොල්ලෝ ඔක්කොම සලකන්න ඕනේ. මම දුර්වලයෙක්. දැන් හිඟන්නගේ මොකද ප්‍රධානම ටෙක්නික් එක පාරේ යන හිඟන්න ගත්තොත් ඒක. අනේ මට දෙන්න නේ. මට මෙහෙම මේ අමාරුවක් තියෙන කකුලේ. ඔළුවේ අමාරුවක් තියෙනවා. ඔපරේෂන් එකක් කරන්න උනා. මගේ ළමයාට මෙහෙම සිද්ධ වුණා. මම එක්ක මෙහෙම ඇක්සිඩන්ට් එකක් මට සිද්ධ වුණා. මොකක්ද ඒකෙන් පෙන්නුම් කරන්නේ? ඔන්න ඒ කාරණේ වික්ටිම් කියන එක නේ. ඒ කියන්නේ අසරණ භාවය. මම දුර්වලයෙක් කියන්නේ. මම දුර්වලයෙක් නිසා ඔයා සලකනවා. ඒකට භාවිත වෙනවා ඊට පස්සේ ආගම දහම විශ්වයේ නීති ක්‍රියා ඕන දෙයක් ඒකට භාවිත කරන මනුස්ස ගුණධර්ම භාවිත කරන්න පුළුවන්. ඔයා හොඳ කෙනෙක් නම් ඒකෙන් තමයි සම්බන්ධතාවලට එනකොට ඊට පස්සේ ඔයා හොඳ කෙනෙක් නම් මොකද්ද කරන්නේ? හොඳ කෙනෙක් නම් මට සලකන්න ඕනේ. මම අසරණ වෙලා ඉන්නේ. ඒ නිසා මම දුර්වල කෙනෙක්. ඔයා හොඳ කෙනෙක් නම් මට සලකන්න ඕන මැනිපියුලේෂන් එක. එතන අපිට පේන්නේ ඇත්තටම මැනිපියුලේට් කරන්නේ නරක මිනිස්සු කියලානේ. එහෙම නෙමෙයි. මේ යටිහිත කියලා කියන්නේ ඊට වැඩි විරස් දෙයක්. අපි හිතන අපි දාගත්ත ඇත්තටම එන්ටයිටල්මන්ට් එහෙම නැත්නම් අපි දාගත්ත නිර්වචනයන් වලට අනුව නෙමෙයි යටිහිත ක්‍රියාත්මක වෙන්නේ. අපි හිතාගෙන ලෝකයා මෙහෙම නරක මිනිස්සු ඉන්නවා හොඳ මිනිස්සු ඉන්නවා. මෙහෙම මැනිපියුලේට් කරනවා හොඳ මිනිස්සු මෙහෙම ඉන්නවා එහෙම නෙමෙයි. මේ ඔක්කොම සංකල්පන වෙලා කලවමක් තමයි තියෙන්නේ. ඒකයි මම කිව්වා අපේ හොඳක් තියෙනවා. මගේ තියෙන හොඳ ගුණධර්ම තියෙනවා. ඊටමත් හොඳ දේවල් තියෙනවා. දිව්‍ය මට්ටමේ ගුණධර්ම තියෙනවා. ඒ වගේම යකෙක් වගේ දේවල් තියෙන්නත් පුළුවන්. නරකම දේවල් මගේ ඇතුලේ තියෙන්නත් පුළුවන්. මම ඒක හොඳට දැකලා තියෙනවා. ඒ නිසා තමයි කෙලින්ම විවෘතව කියන්නේ. මොකද හැම මිනිස්සයාගේ එහෙම තියෙනවා. කාටවත් නෑ කියන්න බෑ. එහෙම තමයි. ඔය දෙපැත්තක් නෙමෙයි විවිධ පැති ඇත්තන. දෙපැත්තක් කියලා ගන්නත් බෑ. මේක විවිධ පැති තියෙන්නේ. පැති 100කින් විතර ඕනනම් ගන්නකො. අන්න ඒ වගේ තත්ත්වයක් තියෙනවා. එතකොට ඒක නෙමෙයිද මැනිපියුලේෂන් එක ඇත්තට. මොකද යම් කිසි සිද්ධියක් නිසා ඒ කෙනාට ඔයාට වෙන්න පුළුවන්. ඔයාට වෙච්ච දේ නිසා ඔයා ඇති කරගන්නවා යම් කිසි ඩිෆෙන්ස් මෙකැනිසම්. ඒක තමයි ඔයාගේ ආරක්ෂාව. ආරක්ෂාව උත්සාහ පැවැත්මට කරන ආරක්ෂාව උත්සාහ යටිහිතින් ගොඩනගලා දෙනවා යම් කිසි ක්‍රියාවක්. යම් කිසි පැටර්න් එකක්. යම් කිසි රටාවක් හදා ගන්නවා. මේ විදිහට මම හොඳ විදියට පෙනී සිටිනවා. හොඳ කෙනෙක් විදියට මම පෙනී සිටිනවා.
අන්න එතකොට මට දේවල් ලැබෙයි කියලා. තාත්තගේ රෙකග්නිෂන් එක තමයි බලාපොරොත්තු වෙන අවුරුදු 80 මිනිස්සෙක් වුණත් මේ කෙනා ගිහිල්ලා. ඒ තාත්තගේ රෙකග්නිෂන් එක බලාපොරොත්තු වෙන්නේ. තාත්තගේ රෙකග්නිෂන් එක නිසා ඊට පස්සේ හිතනවා විශ්වය කියන කෙනා. එහෙනම් විශ්වයත් අපි දැන් හිතන්නකෝ දැන් පටේට අනුව සියල්ලම පාලනය කරන යම්කිසි බලවේගයක් කියලා හිතන්නකෝ. ඒකට ඒක විසින් මට දේවල් ලබා දෙන්න ඕනේ. එයා මාව රෙකග්නයිස් කරගන්න ඕනේ. එයා මට වටිනාකම දෙන්න ඕනේ කියලා හිතනවා. ඒ නිසා තමයි මිනිස්සු ආගම දහමට පසු ගන්න එන්නේ ඔන්න ඔය වගේ දෙයක් නිසා. ඔතනින් පටන් ගන්න එක කොහොමත් වෙනවා. ඒක එක්තරා තරක්. හරි. ඕකම නෙමෙයි. මේ එක තැනක් විතරයි. රටාවන් ලක්ෂයකින් එකක් විතර මම මේ පෙන්නුම් කරලා දෙන්නේ. ඒ නිසා අන්න ඒ වගේ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියන්නේ අන්න ඒ වගේ මට රෙකග්නිෂන් එකක් දෙන්න ඕනේ කෙනෙක් කියලා එහෙම හිතෙන්නත් පුළුවන්. ඒක එච්චර දුර දෙකට යනවා. බුදුහාමුදුරුවෝ විශ්වය, දෙවිවරු, විශ්වයේ න්‍යායන් මොකක් හරි දෙයක්. ඒකත් මට මේ විදිහට දෙන්න ඕනේ. එයා විසින් මට සලකන්න ඕනේ. ඒක විසින්. ඒතර හම්බෙච්ච වේදනාව ඒ වෙලාවේ හටගත්ත කුඩා කාලේ හටගත්ත ට්‍රෝමා එක තමයි ඒ විදිහට දීර්ඝකාලීනව ගිහිල්ලා තියෙන්නේ. ඒක ප්‍රතිඵලයක් විදිහට ඔයා දැන් මේ අවස්ථාවේදී අන්න ඒ විදිහට හැසිරෙනවා. එතකොට ඒක භාවිත කරනවා. ඇත්තටම ජීවිතේ ලැබිච්ච හැම අවස්ථාවක් තුනද මේක භාවිත කරලා තියෙනවා. අනික් අය මැනිපියුලේට් කරනවා. ඇත්තට මැනිපියුලේෂන් යන්නේ මම ඔයා හොඳ කෙනෙක් නම් මම අසරණ නිසා ඔයා මට සලකන්න ඕන කියන්නේ මැනිපියුලේෂන් යන්නේ නෙමෙයි. මම දුර්වලයි. හරි. ඒක එහෙම එන්ටයිටල්මන්ට් එහෙම වික්ටිම් කියන තත්ත්වයක් දීලා තියෙනවා. දී ගන්නවා අපිටම. මම දුර්වලයි. ඒ නිසා ඔයා හොඳ කෙනෙක් නම් ඔයාව සලකන්න. ඔයා හොඳ කෙනෙක් නම් ඔයා මට යම් කිසි දේවල් දෙන්න ඕනේ. මොකක්ද ඒතර මේ මානසිකත්? අපිට පේන්නේ ඇත්තටම මෙයා අසරණයි අල්ලලා සලකන්න ඕනේ. මෙහෙම කියලා තියෙන්නේ. නමුත් ඒකේ මූලාරම්භය අතනින් තමයි හටගන්නේ. ඒතර අතරම එයා ඒකට වැරදිද? ඒතර මේකෙන් පේන්න පුළුවන් කෙලින්ම අප්පෝ ඇත්තට මේ මිනිස්සු හරින ළඟ නෑ. එහෙම ගන්නත් බෑ. හරි එයාගෙත් වැරද්ද දාන්න බෑ ඒකට. මොකද එයාට අර සිද්ධිය සිද්ධ වෙච්ච නිසා. ඒ වෙලේ තාත්තා හැසිරෙච්ච විදිය නිසා ඔන්නෝම දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඊට තාත්තද වැරදි. එහෙනම් අපිට කියන්න පුළුවන් තාත්තා වැරදි. තාත්තට එහෙනම් තාත්තගේ තමයි වැරද්ද. නෑ තාත්තා එහෙම වෙන්න එයාගේ දෙමාපියන්ගෙන් එයාට ආපු එකක් තියෙනවා. දායාද වෙච්ච ට්‍රෝමා එකක් තියෙනවා. ancestral trauma ගැන අපි කතා කරන්නේ මේ වීඩියෝ කීපෙකින්. තාත්තට දායාද වෙච්ච ට්‍රෝමා එකක් නිසා තමයි එයා එයාගේ දරුවට ඒ විදිහට සලකන්නේ. ඊට පස්සේ එයාගේ හින්න පරම්පරාව දරදී. ඒත් ඔය කොහෙන් කර ඔය වගේ ආපු දෙයක් ඔය. අපිට වැරදිත් තැනක් හොයන්න බෑ. ඔය විදිහට ආපු දෙයක්. එතකොට දැන් මේ සිද්ධිය අපි සකස් කරනවා නම් කොහමද? දැන් ඉන්න දෙමව්පියෙක් නම් ඔයගොල්ලෝ. එහෙම නැත්නම් වැඩිහිටියෙක්. ඔයා කොහමද ඒක හැන්ඩල් කරන්න ඕනේ? ළමයාට එතකොට යමක් සිද්ධියක් කරන්න කියනකොට ඒක කරන විදිය එයාට මුලින්ම කියලා දෙන්න ඕනේ. මෙන්න මේ විදියට කරොත් එහෙම මේ ප්‍රතිඵලය උදා වෙනවා. මේක මේ විදියට කරොත් එහෙම මේ ප්‍රතිඵලය උදා වෙනවා. ඒ වගේම තව විදි තියෙනවා. ඒ විදියට කරොත් එහෙම මේ වගේ දේවල් වෙන්නත් හැකියාවක් තියෙනවා. ඔන්න ඔය විදියට හරියට කමියුනිකේට් කරාට පස්සේ තව ළමයා ඒක තීරණය කරනවා. මෙහෙම කරන්න පුළුවන්, අර එහෙම කරන්න පුළුවන්, මෙහෙම කරන්න කියලා. එයාගේ හැකියාව නිකම්ම වර්ධනය වෙනවා. එතකොට එයා අර වගේ ෂැඩෝ එකක් හදාගන්නේ නැහැ. දීර්ඝ කාලිනව ජීවිත කාලය පුරාවටම එයාගේ ජීවිතයට වද දෙන ආකාරයේ ෂැඩෝ එකක් එයා හදාගන්න නැතුව එයා ඒ අවස්ථාවෙන් එයාට කිසිම ට්‍රෝමා එකක් ඇති වෙන්නේ නැහැ. බලන්න එතකොට එක සියුම් සිද්ධියක් ඔය. එතකොට අපේ ජීවිතේ කොච්චර සිද්ධි වෙලා තියෙනවද? කොච්චර සිද්ධි එතකොට සිදු වෙලා තියෙනවද අපේ ජීවිතේ? ඒ වගේ කොච්චර දේවල් හටගෙන නැද්ද? ඒ හටගත්තු දේවල් වලට අනුව තමයි අපි දැන් මේ අවස්ථාවේදී එක විදිහට හැසිරෙන්නේ. එක විදිහට හැසිරෙනවා. නමුත් අපි දන්න එක්ක කොහෙන්ද ආවේ කියලා. අපි හිතනවා මේක මේ මෙහෙම සමාජයෙන් ආවේ අරය දුන්නේ මෙහෙම දුන්නේ. අපි මේ විදිහට ඉන්න ඕනේ. ඒ කියන්නේ මිනිස්සයා බැලුවට අපි මේ පේන දේ මතු පිටින් පේන එක ඇත්තටම ඇත්ත කතාවක් නෙමෙයි. ඒ වගේම ගැඹුරින් පේන දේ අපි යාට තියනවා දෙනවා වරදක් මෙයා වැඩිකාරයක් කොනරක් කියන මෙහෙම කරනවා. ඒකත් නෙමෙයි ඒකට හේතුවනේ. එයා කොටස්කාරයක් වෙන්න පුළුවන් ඒ වැරද්ද. නමුත් එයා සම්පූර්ණ වැරද්ද එයා තුල නෙමෙයි තියෙන්නේ. අර විදිහට ඒක ගොඩනැගිච්ච දෙයක්.
ඔන්නම තමයි එතන මේ කතාවන් හටගන්නේ. මිනිස්සෙක් ඒතකොට ඒ විදිහට පෙනී සිටින ඒවා කියන එක. ගොඩක් දුර දැකලා තියෙනවා. මමත් ඒතකොට එහෙම කළා. ගුරුවරු ඉදිරියේ good boy වෙන්න උත්සාහ කළා තියෙනවා. ඒක තමයි හොඳම දේ කියලා අපි හිතනවා. එතකොට හොඳ සැලකිල්ල ලැබෙයි කියලා හිතනවා. එතකොට තමයි දේවල් අපිට ළඟා වෙන්නේ කියලා හිතනවා. නමුත් එහෙම කතාවක් නෙමෙයි තියෙන්නේ. එහෙම දෙයක් නැහැ. මේ කවුරුවත් අපිට දෙන්න ඕන කියලා කිසිම ලෝකයේ දෙයක් නැහැ ඇත්තටම. ඒක අපි හිත තුළ හටගත්ත ඔන්න ඒ කාරණාවක් තමයි. එතකොට ඒක ඒ විදිහට ඔයගලන්ට හිතලා බලන්න හැකියාවක් තියෙනවා. ඔක පිළිබඳව